මහවැලියුරේ නතර වූ පෙම් කතාව. පේරාදෙණිය විශ්වවිද්‍යාලය. අක්බාර් පාලමසල මහවැලි ගම්නුවර. උදෑසන 6:15 විතර. මීදුම සහිත සීතල උදෑසනක්. මහවැලි ගඟ ගලා ගියේ දොර බෑයෙනි. විශ්වවිද්‍යාල භූමිය පුරා පැතිර තිබුණේ රොබරෝසියා මල් පිපෙන වසන්තයේ සිරියාව නොව මරණයක මෝසල බවකි. සමීර, මේ තැන දිහා බලන්න. කොච්චර ලස්සනද? ඒත් අද මේක මිනිවලක්. ශාක්‍ය දිසානායක පැවසුවේ ගම්නුවරේ තිබූ පොලිස් ටේප් පටි ඔසවා ඇතුළට රිංගන ගමන්ය. ගඟින් ගොඩගෙන තිබූ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වූ නෙත්මිගේ නිසල දේහයයි. ඇයගේ පෙම්වතා වූ රුවන් තවමත් අතුරුදහන්ය. ගඟ අද්දර තිබී හමු වූ රුවන්ගේ බෑගයේ තිබූ ලිපියක් නිසා පොලිසිය මෙය ප්‍රේම සම්බන්ධයකට ගෙදරින් අකමැති වීම නිසා සිදු කරගත් සියදිවි නසා ගැනීමක් ලෙස නිගමනය කර තිබුණි. පේරාදෙණිය පොලිසිය ස්ථානාධිපතිවරයා ශාක්‍ය වෙත පැමිණියේ. ශාක්‍ය මහත්තයෝ, මේක පැහැදිලි කේස් එකක්. දෙන්නම එකට පැනලා කෙල්ලගේ බොඩි එක හම්බුණා. කොල්ලගේ බොඩි එක පහළට ගහගෙන යන්නේ නැති. ලිපියෙත් තියෙන්නේ අපි යන්නේ අපිට වෙන්න බැරි ලෝකයකට කියලා. ශාක්‍ය නෙත්මිගේ දේහය දෙස බැලුවේ දැඩි ශෝකයකිනි. ඇය ඇඳ සිටියේ සුදු පැහැති ගවුමකි. නෑ OIC මහත්තයා, ප්‍රේමය සුන්දරයි තමයි. ඒත් මේ මරණය සුන්දර නෑ. මේක සිය දිවි නසා ගැනීමක් නෙවෙයි. ශාක්‍ය දනහිස නමා නෙත්මිගේ දේහය ඇසලට වී ඉතා සියුම් අයව නිරීක්ෂණය කළේය. සමීර වන මම ශාක්‍යගේ සටහන් පොතගෙන සූදානම් වුණෙමි. සමීර නිරීක්ෂණය කරන්න. නෙත්මිගේ ඇස් කණ්ණාඩි දෙක තාම එයාගේ ඇස්වල තියෙනවා. සාමාන්‍යයෙන් ගඟකට පනින කෙනෙක්ගේ කණ්ණාඩි වතුර පාරට ගැලවෙනවා. මේක ගැලවුණේ නෑ කියන්නේ ඇය වතුරට වැටුනේ පන පිටින් නෙවෙයි. නැත්නම් මේ වතුරට පැන්නේ නෑ. ඇයවත් වතුරට දැම්මා. බලන්න යාගේ සෙරෙප්පු දෙකේ අඩිය. මේ හරිය තියෙන්නේ ගඟේ වැලි සහ මඩ විතරයි. ඒත් යාගේ සෙරෙප්පු අඩිය තියෙනවා තද රෝස පාට මල් පෙති කෑලි පොඩි වෙලා. සමීර, මේ ගම්යුරේ රොබරෝසියා ගස් නෑ. රොබරෝසියා ගස් පේලියට තියෙන්නේ සරසවි වෙන ස්ටේෂන් එක පැත්තේ පාරේ. මේ ළමයින්ගේ අවසාන ගමන පටන් අරන් තියෙන්නේ මෙතන නෙවෙයි. එතකොට රුවන්? මම ඇසුවෙමි. රුවන් පැන්නේ නෑ. රුවන් මැරුණෙත් නෑ. අඩුම තරමේ තාම නෑ. ශාක්‍ය නැගිට්ටේ. මේක සියදිවි නසා ගැනීමක් විදියට පෙන්නන්න හදපු නාට්‍යයක්. ඒ මොහොතේම එතැනට දිවාවේ රුවන්ගේ හොඳම මිතුරායයි කියාගත් කසුන්නේ. ඔහු හඬා වැටෙමින් සිටියේ. අනේ මගේ යාළුවා, මම උන්ට එපා කිව්වා. ශාක්‍ය කසුන් දෙස බැලුවේ උකුස්සෙක් ගොඳුරක් දෙස බලනවා වැනිය. කසුන්, ඔය අන්තිමට මේ දෙන්නව දැක්කේ කීයටද? ශාක්‍ය ඉතා සංසුන් ඇසුවේ. ඊයේ රෑ 8ට විතර සරස ව්‍යාපන ශාලාව ගාවදී. දෙන්නම හිටිය අවුලෙන්. රුවන් කිව්වා අදින් පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. කසුන් කඳුළු පිස දමමින් කීවේ. ශාක්‍ය සිනාසුනේය. නමුත් ඒ භයානක සිනාවකි. කසුන් වාගේ අතේ තියෙන ඔරලෝසුව ගලවන්න. කසුන් ගැස්සී ගියේ. ඇයි? නිකන් ගලවන්නකෝ. ශාක්‍ය බලෙන් වාගේ ඔරලෝසුව ඉල්ලා ගත්තේ. එහි වීදුරේ කුඩා සීරීම් සලකුණක් තිබිණි. සමීර, අර නෙත්මිගේ අතේ ඇඟිලි තද වෙලා තිබුණ දැක්කද? ඇයි මැරෙන්න කලින් කාගේ හරි අතකින් අල්ලලා තියෙනවා. ඇයිගේ නියපොතු වල හිර වෙලා තිබුණේ පොඩි වීදුරු කෑල්ලක්. ඒකයි මේ ඔරලෝසුවට. කසුන්ගේ මුණ සුදුමෙලි විය. ඔහු පස්සට අඩියක් තැබුවේ. පිස්සුද? මම මෙතන හිටියේ නෑ. එහෙනම් කොහොමද කසුන් ඔයාගේ සපත්තු වලත් අර රොබරෝසියා මල් පෙති ඇලිලා තියෙන්නේ? මේ ගම්නුවරේ රොබරෝසියා නෑ කියලා දැන හිටියේ නෑ නේද? ඔයා මේ දෙන්නව හම්බුනේ සරස වෙන පාරදී. පොලිසිය වහාම කසුන්ව වට කළේ. පැන යාමට නොහැකි වූ තැන කසුන් බිම වාඩි වී හිස බදාගත්තේ. සත්‍ය සිදුවීම. කසුන් කලක පටන් නෙත්මිට එක පාර්ශවීය ආදරය කර ඇත. නෙත්මි සහ රුවන්ගේ සම්බන්ධය දරාගත නොහැකි වූ තැන ඊයේ රාත්‍රියේ ඔහු දෙන්නටම බොරු පණිවිඩයක් දී පාළු පාරකට සරස වෙන පාරට ගෙන්වාගෙන ඇත. තැනදී ඇති වූ බහිබස් වීමකදී කසුන් රුවන්ට පහර දී ඔහුව සිහිසුන් කර ඇත. එය දුටු නෙත්මි කෑගසද්දී කට වසන්නට යාමේදී අත්වැරදීමකින් ඇයගේ ගෙල්ල සිරවී මිය ගොස් ඇත. බියටපත් කසුන් නෙත්මිගේ සිරුර ගඟට දමා රුවන්ව සිය කාමරයේ සඟවාගෙන සිට ඇත. පසුව රුවන්ගේ අත් අකුරු වගේ පෙනෙන ලිපියක් පරණ දේශන සටහන් වලින් එකලස් කර බෑගිය දමා සියදිවි නසා ගැනීමක් බවට මවා පෑවේය. පැයකට විතර පසු රුවන් සිහිසුන්ව සිටියදී කසුන්ගේ නේවාසිකාගාර කාමරයෙන් සොයාගැනුණි. ගම්යුරේ සිටි ශාක්‍ය ඈත හන්තාන කඳු වැටිය දෙස බලා සිටියේ. සමීර, අහන්න. ශාක්‍ය කිව්වේ ගඟේ ශබ්දයට කන් දෙමිනි. මේ කැම්පස් එකේ ඕන තරම් ලස්සන ආදර කතා තියෙනවා. ඒත් සමහර මිනිස්සුන්ට ආදරය කියන්නේ අයිති කර ගැනීමක් විතරයි. Tamanට නොලැබෙන දේ විනාශ කරන එක ආදරය නෙවෙයි. ඒක මානසික ලෙඩක්. රුවන්ව රෝහලට ගෙන යන ගිලන් රථයේ හඬ ඇසෙද්දී නෙත්මිගේ දේහය රැගෙන යන රථය අනෙක් පැත්තට ගියේ. එකම විශ්වවිද්‍යාලයක එකම පීඨයක ඉගෙනගත්
පෙම්වතුන් දෙදෙනෙක් එක් ජීවිතය දිනද්දී අනිකා මතකයක් පමණක් විය. ශාක්‍ය මගේ උරසට අත තැබුවේ. සමහර අපරාධ විසඳුවට අපිට සතුටු වෙන්න බෑ සමීර. මොකද අපරාධකාරය ඇල්ලුවට නැතුණ ජීවිතය ආපහු ගේන්න බෑ. අද හන්තානෙට පාය නීරේලිය අනිත් දවස්වලට වඩා අඳුරුයි. අපි පේරාදෙනිය පිටත් වෙමු. නමුත් නෙත්මිගේ වියකී ගිය සිහිනය පේරාදෙනිය මීදුම අතර සදාකාලිකව සඳ ගියේය.